මචංලා රාජ්‍ය දේශපාලනීකරණය නොවීමේ ප්‍රතිවිපාක. දැන් අපි හැමෝම කතා කරනවානේ රාජ්‍ය දේශපාලනීකරණය කරාම මේක හරි අමුතු කේස් එකක් කියලා. නෑ මම මේ කියන එක හොඳට අහන්න. මේක මේ තාර්කිකව හිතන්න. දැන් අපේ ලංකාවට දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ මොකද්ද? රයිට් ලංකාවේ දැන් රජයට එහෙම නැත්නම් හැම තාන්ත්‍රයකටම රජයේ ආයතනවල අපි ආරක්ෂක අංශවල CID එකේ හමුදාව පොලිසියේ ඉඳන් මේ වෙනකොට ආර්ථිකයට යනකම් මුදල් අමාත්‍යාංශයේ ඉඳන් මේ සියලු තැනටම මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ? හැකර්ලා ඉන්නවා. මොන හැකර්ලාද? මේ ආණ්ඩුවෙන් හදපු හැකර්ලා නෙවෙයි. හරිද? උඩට එක්කෙනෙක් දෙන්නෙක් මෙයාලට දාන් ඉන්නවා. ලේකම්ලා වගේ සෙට් එක. ඒ දැම්මට මේක ඇතුලේ සම්පූර්ණ යාන්ත්‍රණයම කරගෙන යන්නේ වෙනම සෙට් එකක්. ඒගොල්ලෝ තමයි යාන්ත්‍රණය කරගෙන යන්නේ සීන් එක දන්නේ. ඒගොල්ලෝ ඉතින් ඕක ඇතුලේ පොඩි පොඩි වෘත්තීය සමිතියකාරයෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ කාලකන්ණි ටිකට මේ ආයතන වල වෙන ප්‍රශ්න ටික හොයලා බලලා ඒ ටික හරියට රජයත් එක්ක කෝඩිනේට් කරන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය සමිතියත් අසාර්ථකයි. උන් දන්නේ පාරේ කෑ ගහන්න විතරයි. එහෙම නැත්නම් වෙන ආණ්ඩුවක් තියෙනකොට ඒ ආණ්ඩු තේති කෑ ගහන්න විතරයි. නමුත් උන් දැනගන්න ඕන උන් යම් ආණ්ඩුවක් පත් කරගත්තා නම් ඒ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් මේක ආණ්ඩුවේ විතරක් නෙවෙයි. මේ ආණ්ඩුව මිනිස්සු දාගත්තේ මේ ඔක්කොම 74ක සාපේ කියලා ඔක්කොම හොරු කියලා මුන් ටික එලවන්න. එතකොට අnder තියෙන ආදරයකටත් නෙවෙයි. මොකද මේ ආණ්ඩුවක් දැනගන්න ඕන මොකද මේක ඇතුලේ සාතිශ්‍ය යම් තීරණාත්මක බලවේගයක් ඉන්නවා. තුනෙන් එකක විතර රටේ ප්‍රමාණයක් ඉන්නවා. රටේ වෙන ආර්ථිකය ගැන පොඩි ඇනලයිස් එකක් කරලා ඒ වෙලාවට අවශ්‍ය විදිහට තීරණ ගන්න මිනිස්සු. ඒ අතරේ ඉන්නවා රැල්ලට පයින් මිනිස්සුත් ඉන්නවා. ඒ අතරේ ඉන්නවා එක එක මේ දේශපාලන වාසි බලාගෙන ඒවා නොලැබුණාම එකෙන් එහා පැත්තට යන අය. හරි ඊට පස්සේ ඉන්නවා වගේ පණිනේ උන් ගෙම්බෝ ඉන්නවා. ඉතින් ගෙම්බෝ ගියාම ගෙම්බෝ පස්සේ යන තවත් පොඩි පොඩි ගෙම්බෝ ඉන්නවා. ඒ කියන්නේ මැක්කෝ වගේ. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් මේ කලින් ආණ්ඩුව ඇත්තටම කරේ දේශපාලනීකරණය කරනවා කියලා ඒ මිනිස්සුන්ගේ කවුරු හරි එකෙක් දාගෙන ඒක ඇතුලේ හොරා කාපු එක තමයි කරේ. සහ ඒකේ උන්ගේ ඉන්නේ උන්ට කොන්ට්‍රැක්ට් ගන්න ටෙන්ඩර් ටික ගන්න ඕවට තමයි කරේ. දැන් මේලා ආණ්ඩුවට වෙලා තියෙන්නේ මොකද්ද? දේශපාලනීකරණයෙන් ගලවනවා අපි ඇඟිලි ගන්න නැහැ කියලා. උන් මේ කරලා තියෙන තනිකරම මම චෝදනා කරනවා මේ අනුරයි මේ ආණ්ඩුවයි තනිකරම කියන්නේ මැන් හැමදාම කියනවානේ මුන් මැන්ඩේට් එකට කියලා. අපිට මැන්ඩේට් එක දුන්නේ අහවල් වැඩේ කරන්න. ඔබලා ওই මැන්ඩේට් එකට කිසි රෙද්දක් කරන්නේ නැහැ. පොඩ්ඩයි කරන්නේ. හරි පොඩ්ඩක් ටිකක් එහෙම මෙන් අත ගාගෙන යනවා. මැන්ඩේට් එක කියන්නේ ඕක නෙවෙයි. මිනිස්සු අරගලේදී මොනවද කිව්වේ? හැම කෙනෙක්ගෙම විගණනයක් කරන්න, හොරු එලවන්න. හරිද? මේ රට සුද්ධ කරන්න, සිස්ටම් හදන්න කියලා. දැන් ඔයාලා හදපු සිස්ටම් එක මොකද්ද? දැන් ඒ හදපු සිස්ටම් එක ඇතුලේ මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ සල්ලි ටික කෙලවෙනවා නම්, සල්ලි හොරකම් කරලා නම්, හැක් කරලා නම් මේක හැක් කරනකම් මොකද්ද කරේ? ඊළඟ ප්‍රශ්නේ තමයි මේක ඇතුලේ ඉන්න මේ 16 දෙනෙක් අස්සම් කරන්න ඕන කියලා කියනවනේ ওই process එක ඇතුලේ. ඔවුන් ඕක කරන එක විදිහ මම කියන්න. පල්ලෙහාම ඉන්න එකා ඉන්නවනේ. ඌ මොකක් හරි report එකක් හදලා සමහර විට ඩිග්‍රියකුත් නැහැ. පහළම පෙළේ ක්‍රේනා. හරිද? ඌ මොකක් හරි එකක් කරලා ගිහින් අස්සන කරන උට උඩින් ඉන්න එකාට. ඌ මොකද අස්සන ගහන එක මොකද කරන්නේ? ඌ අර සීට් එකේ ඉඳන් එක්ක කෝල් එක වැඩත් ඇති වයිඩ් පිරිලා ඇති. ඕවා කරන ගමන් කෝල් කරනවා අපි දන්නවනේ පිස්සල වෙන දේවල් ගෙවල් වල ප්‍රශ්න. යාළුවොත් එක්ක කයි ගන්න ඇති දේශපාලනේ කතා කරනවා. ඒ අස්සේ ගිහිල්ලා අරක දික් කරපුවාම සර් මේක මෙච්චරයි කියන කොහෙටද? රයිට් රයිට්. මේ ඔයාලා හොඳට බලන්නකෝ ෆෝන් එක කනේ තියාන්න නැත්නම් වෙන කතාවක් ඇතුලේ ඇති. අර මනුස්සයාගේ මූණවත් කඩදාසිය දිහාවත් බලන්නේ. අර ඇඟිල්ලක් තියලා පෙන්නනවා මේක අස්සම් කරන්න කියලා. එතකොට අතන ඔයා බැලුවනේ හරියද? හරි අස්සන කරුවා. දැන් ඊළඟ එකත් ඔහොම තමයි වෙන්නේ. ඔය උදටම එනකන් ඔය ලේකම්ට එනකන් ඔය කේස් එකෙත් මම කියන්නේ ඩොකියුමන්ටරි පාර්ට් එක අනිවාර්යෙන් වෙලා තියෙන ඔය විදිහට. හරි නේද? බැලුවා නේද? ෂුවර් නේද? ආයෙ රීචෙක් කරා මම බලන්න දෙයක් නැහැ නේ. ඇඟිල්ල දික් කරන තැන අස්සන ගහන. ඕක තමයි මේ තනිකර යාන්ත්‍රණය වෙලා තියෙන්නේ. එතකොට අඩුම ගානේ කම්පැනි වල වැඩ කරපු උන් දන්නා අපිට චෙක් ලිස්ට් එකක් තියෙනවා. මොනවා හරි දෙයක් කරනකොට අපි ආයතනයේ නිකන් උදාහරණයක් විදිහට බඩු ටිකක් එළියට අරන් යනකොට මේ පොඩි බිස්නස් කරන මිනිස්සුත් ඔය වැඩේ කරනවා. චෙක් ලිස්ට් එක මේ බැලුවා කියලා ඒකලා අකට අස්සනක් දානවා. එනකොටත් ආයෙ චෙක් කරනවා මේ ටික ගෙනියපු බඩු ටික ආපහු ඇනේ ඉඳන් තියනවාද කියලා. එහෙම එකක් තියෙනවා. දැන් මේක ඇතුලේ මේ බලන නිලධාරීන්ට අස්සන ගහන එක ඉතින් ඕන එකෙකුට ගහන්න පුළුවන් මේ අන්දෙක් දැම්මත් කමක් නැහැ. නමුත් මේක චෙකින් ප්‍රොසෙස් එකක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් කම්පැනි වල ප්‍රයිවට් කම්පැනි බඩුවක් උනක් බැලුවාම ඒක නිකන් අර QC කියලා අපි ගහනවනේ. ස්ටිකර් එකක් නේද? අඩුම ගානේ ඒ කියන්නේ Taman චෙක් කරා කියලා ඒකට අඩුම ගානේ මේකට IT ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන්න ඕනනේ. ඉතින් ඒක වෙලා නැහැ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න මම කියන්නම්. කවුරුත් කතා නොකරපු එකක්. මේක දැන් මේක ඊයේ CID එකෙන් උසාවියට තොරතුරු දීලා තිබුණා. මේකේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ කම්පියුටර් මොකද්ද මේ රෙද්ද වැඩි? කම්පියුටර් මාස ගානෙන් ගානට මාරු කරනවලු. ඒක මාර වැඩක් නෙද කියන්නේ. මොකද දන්න මේ කම්පියුටර් මම මේ කියන්නම් අපි IT ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සු. හරිද? අපේ වීඩියෝ එඩිටින් මේ කරන්න ඕන හැම මගුලම අපේ කම්පියුටර් මම තාම i3 කම්පියුටර් එක පාවිච්චි කරන්නේ. හරිද? අවුරුදු කීයක්? අවුරුදු 10කට වැඩි පරණ මගේ කම්පියුටර් එක. හරිද? මේකේ අපි වීඩියෝ එඩිටින්ද ෆොටෝෂොප්ද කරන්න ඕන හැම මගුලම කරනවා. එතකොට මේ ආණ්ඩුව මේක හේතුව මොකද්ද? මුදල් අමාත්‍යාංශයේ මේ කම්පියුටර් ටික අයින් කරන එකේ හේතුව මොකද්ද? මොකද්ද ඒකේ තියෙන බෙනිෆිට් එක? පොඩ්ඩක් ඒක දැනගන්න. අයි මේ කම්පියුටර් අයින් කරන. එතකොට උන්ගේ බෑකප්ස් හાર્ඩ් ඩිස්ක් එහෙම ගලව ගන්නවා. කවුද මේවා කරන්නේ? ඊට පස්සේ මේ අයින් කරන කම්පියුටර් වලට මොනවද වෙන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය පරණ බඩු විකුණන්න ගියාම ඔය ආයතනවල ඉන්න එවුම්ම තමයි මම මේක අත්දැකීමෙන්ම දන්නේ. ආයතනවල ඉන්න එවුම්ම තමයි බඩු වල ක්වොලිටිය දන්නේ. උන් ඒ කරලා උන්ගෙම කවුරු හරි දාලා මෙන්න මේ අහවල් එකට අහවල් ගාන දාන්න කියලා මේක ඉල්ලන්න කියලා ඔය එළියට යනවා. ඉතින් එතකොට මේවා එහෙම වුණොත් එළියට ගියොත් තොරතුරු යන්නේ නැද්ද? මේ හાર્ඩ් ඩිස්ක් එකක් ගියොත් කවුරු හරි දන්නවනම් අහවල් අමාත්‍යාංශය හරි මොනවා හරි කියලා. ඔය වෙලාවට ඔක ඇතුළේ ඉන්න එවුම්ම තමයි ඔය එළියෙන් ගන්න. ඒ කන්ඩම් කරලා ලක්ෂ 2 3ක කම්පියුටර්ස්
එළියේ රුපියල් 20-30000 මොනවා හරි ඔකේ කැලරි ටිකක් ගලවුවා ඕන කෙනෙක් ගලවුවාම තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේවා වෙනවා. ඊට පස්සේ අපි ඔය දැකලා තියෙනවා රාජ්‍ය ආයතන වල සමහර වාහන ගත්ත මිනිස්සු ඉන්නවා. ගෙනල්ලා එක එන ගමන් මගදී වාහනේ හදාගෙන පොඩි සමහර ප්ලග් එකක් මාරු කරගෙන වාහනේ පැදගෙනම ආපු අවස්ථා අපි අහලා තියෙනවා. ඉතින් ඒ තරම් මේක දූෂිතයි. හරිද? ඊට පස්සේ මේකේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ප්‍රොකියුමන්ට් සීන් එකේදී අපි දන්නා ගොඩක් තැන්වලදී මේ අපි හිතමු 5 දෙනෙක් ඉන්නවා කියලා සප්ලයිස්ලා. ඔය ඉන්න ආයතන වල ඔය 5 දෙනාම අඳුරනවා. එතකොට මොනවා කරත් ඔය පහෙන් එකෙකුට තමයි ප්‍රොකියුමන්ට් එක ඕකේ යන්නේ. එතකොට ඔය හැම එකම කියනවා අපේ වැඩේ බලන්න අපේ වැඩේ බලන්න කියලා. ඉතින් මුන්ට මේ කියන්නේ මේකට ඉන්වෝල් වුණත් නැතත් කාගේ වැඩේ බැලුවත් එතකොට උන් හිතන්නේ මුන්ගේ වැඩේ බැලුවා කියලා. එතකොට ඔය ප්‍රොකියුමන්ට් එක ඇතුළේ හොරකම් කරන ඒවා නෑ. ඒකේ ඔය කම්පැනි වුණත් ඒවා අයින් කරන වෙනම ක්‍රම තියෙනවා. ඒක කියලා නෙවෙයි කරන්නේ. එතකොට ඒවා අයින් කරනවා. ඒ අයින් කරන මුදලකින් තමයි දාන්නේ. එතකොට දාන එක උගේ account එකට නෙවෙයි දාන්නේ. සමහරට යාළුවෙක්ගේ account එකට ගෑණිගේ පවුලකාගේ හරි. එහෙම තමයි දර ඔක්කොලාම හොරකම් කරලා තියෙන්නේ ඔහොම. එතකොට මේ ප්‍රොකියුමන්ට් එක මේ වැරදි නැහැ මේ ආණ්ඩුවත් මේ කියන්නේ එහෙම තමයි. හොරකම් කරනවා නම් ඔය කම්පැනි වලින් සමහරට සිංගප්පූරු account එකට හරිද එක්ක UK account එකට ඒව නැත්තම් වෙන කොහේ හරි සීෂෙල්ස් හරි ඕක තමයි හොරකම් කරන ක්‍රමය. ඒකේ ඉඳලා ජීවිතේට මේ හොරකම් කරපුවා අල්ලන්න බෑ. හරිද? එහෙමනම් ඉතින් කරන්න තියෙන උන්ගේ account search කරලා account බලනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. හොරෙක් එහෙම අල්ලන්න බෑ. කොහෙවත් legal විදියට කවුරුත් හොරකම් කරන්නේ නැහනේ. අවුවෙන් හොරකම් කරන්නේත් නැහැ. ඉතින් ඒක හින්දා දැන් මේක ඇතුලේ වෙන්නේ මේ කම්පියුටර් වලට මොකද්ද කරන්නේ? එතකොට ඒවා කොහොමද කීයටද ගත්තේ කීයටද වික්කේ? මොකද අනිත් එක මම මේ කියන්න ගියේ ඔය කම්පියුටර් එක උන් කරන්නේ ඊමේල් බලන එක විතරනේ. දෙවෙනි එක. එතකොට ඔය ඊමේල් එකක් බලන එක ලියුමක් ටයිප් කරන එක ඒක Pentium 4 එකකිනුත් කරන්න පුළුවන් අපි කරලා පෙන්නන්න. හරිද? කිසිම ප්‍රශ්න නැහැ. ලැග් වෙන්නේ නැහැ. සමහර මේවා network කරලා තියෙන ඒ වගේ ප්‍රශ්න තියෙනවා සමහර ඒ වගේ servers එක වැඩ කරන්නේ. එතකොට හොඳ performance තියෙන ඒවා නේ. හැබැයි ඉතින් අපි server වල 2000 ගණන් වලත් වැඩ කරා කිසි අවුලක් නැතුව ඉන්ටර්නෙට් බඩ ගන්න කාලේ අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරලා තියෙනවා. මේ servers වල වැඩ කරලා තියෙනවා. ඒක හින්දා මේ කම්පියුටර් එකට මොකද්ද වෙන්නේ කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ මේ hard disk වලට. ඊට පස්සේ ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මුදල් කියන්නේ මේක hard core එකනේ. අපි උනත් බැංකුව උනත් අපේ කාඩ් එකක් පාවිච්චි කරනකොට account එකක් පාවිච්චි කරනකොට ලේසියෙන් අපි ඒ වගේ එකක් expose කරන්නේ නැහැ නේ. ගෙදර කෙනෙකුට දෙන්නේ නැහැ. තැනක ලියන්නෙත් නැහැ. පුදුම පරිස්සමට account එක පාවිච්චි කරන් ඉන්නේ online අපි මොනවා හරි payments කරන ඒවත් හරි පරිස්සමට වෙනම අපි නම් වෙබ් කාඩ් තියාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය මුදල විතරක් දාලා ඒ වෙලාවට තමයි අපි transaction කරන්නේ. ඉතින් ඒ තරම් පරිස්සම්. එතකොට මේ වගේ මේගොල්ලෝ කියනවා මේ ඊමේල් 2000ක් විතර එනවා කියලා. ඊමේල් 2000ක් විතර එනවා කියලා කියනවා. හරිද? එතකොට ඊමේල් 2000ක් කියවන්න එක මිනිහෙකුට බෑනේ දවසකට. හරිද? එකකට විනාඩි 5ක් ගියාත්. මොකද මේවා සිංහලෙන් නෙවෙයි එන්නේ. එතකොට හොඳ ඉංග්‍රීසි හසල දැනුමක් තියෙන්න ඕන. මොකද මේ ලංකාවේ උන් කැඩිච්ච ඒවා නෙවෙයි මේවා ඔෆිෂියල් ඒවා එන්නේ. එතකොට ඒවා බලන්න මේ මිනිසුන්ට තියෙන දැනුමේ තත්ත්වය කොහොමද කියලා ඒකත් අපි දන්නේ නැහැ. හරිද? එතකොට ඊමේල් 2000ක් චෙක් කරන්න බෑ. දෙවෙනි එක තමයි දැන් සාමාන්‍යයෙන් ඊමේල් 2000ක් ආවට අපි දැන් දන්නවනේ දවසට සාමාන්‍ය පේමන්ට්ස් කරනවා ඇති මුළු මාසෙටම අපි හිතමු ආයතන අපි නිකන් දල වශයෙන් 100කට කරනවා කියලා. දවසට සමහරට එක ට්‍රාන්සැක්ෂන් එකක් දෙකක් කරනවා ඇති. එතකොට ඒවට වෙනම මිනිස්සු ඉන්නවානේ. එතකොට අඩුම ගානේ මේ කාලකන්නින්ද අපි දන්නවා සාමාන්‍ය වෙබ් ඩොමේන් එකක් ගත්තාම ඒක ඇතුලේ අපිට මේගොල්ලෝගේ තාක්ෂණය කොතනද කියන එක අපි දන්නේ නැහැ. සාමාන්‍ය අපිට ඕන තරම් ඊමේල් ඇඩ්‍රස් හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ කාලකන්ණි මේ ඉන්ෆෝ එකටම එහෙම නැත්නම් ඒ වගේ පොදු සාමාන්‍ය වෙබ්සයිට් එක දැනගත්තාම ඒකට අදාළ ඊමේල් ඇඩ්‍රස් එක හිතා ගන්න පුළුවන්. පළවෙනි එක මේ එළියෙන් බලන කතාව. එතකොට ඒක හිතා ගන්න පුළුවන්. මේක ඇතුළේ අනිත් එක මුන්ට accounts ඒ වගේ payment වගේ කරන දේවල් විශේෂිත දේවල් ඒ කියන්නේ confirm මොන දේවල් මුන් කරන්න ඕන මොකද්ද? ඒකට තව ඊමේල් එකක් හදා ගන්න බැයිද? හරිද? ඊමේල් ගෙවලම කරලා කියලා හිතා ගන්නකො. ගෙවලම ඊමේල් එකක් ගන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අපි ඩොමේන් එකක් පාවිච්චි කරන ඩොමේන් එකත් එක්ක අපිට මම දන්න තරමට අපි වෙබ්සයිට් කරන හින්දා අපි අන්ලිමිටඩ් අපිට හදා ගන්න පුළුවන් ඊමේල් ඕන තරම් හදා ගන්න පුළුවන්. මම ඉච්චර ඕනේ නැහැ. මම කියන්නේ ඊමේල් 10ක් හදාගත්තොත් මේකේ අන්තිම අර වැදගත්ම ටික හරි තැනක තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේ බෑකප් ටික ගන්න hard disk එක කරලා. ඒක හොඳයි. හරිද? ඒනට රිස්ක් එකක් තියෙනවා. එතකොට මේකේ cloud backup එකක් තියෙනවද කියන එක ඒවා බලන්න වෙනවා. එතකොට ඊට පස්සේ මේ කම්පියුටර්ස් ගාලවපුවා මේ කාලකන්ණි මේ අඩුම ගානේ පොඩ්ඩක් දැනගන්න ඕනනේ. hard disk එකක් කියන්නේ නේද? hard disk එක කියන එක අඩුම එක්ක සර්වර් එකක් තියන් ඒකේ සේව් කරගන්න ඕන. බෑකප් කියන එකවත් මුන් දන්නේ නැද්ද? මොකද ආයතන වලින් සහාය අරගෙන තියෙන්නේ. එහෙම කම්පියුටර් මාරු කරන්න කවුද කියේ? මොකද්ද මේකේ හේතුව කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම ඕනේ නැහැ නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක් පරණ එකක් වුණත් i5 i7 කියන්නේ සුපිරියට වැඩ කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ අප්ග්‍රේඩ් කරන අපිට RAM එකක් ගහගෙන ඒ වගේ කරන්න පුළුවන්. මොකද දැන් අලුතෙන් ගත්තා නම් මේක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ. එතකොට අයින් කරන කම්පියුටර්ස් මොකද්ද කරන්නේ? මේ රජයේ ආයතන ඕන තරම් තියෙනවා පොලිසිය. ගොඩාක් තැන්වල හදිසියෙන් ලියුමක් අහගන්න කම්පියුටර් එකක් නැහැ. ඒ වුණාට ඩිජිටල් කරන ගැන ඉතින් ඒ අයින් කරනවා වෙන ආයතන වලට දෙනවද නැත්නම් මේ data වලට මොනවද කරන්නේ? security ගැන හොයන්න වෙයි. ඉතින් මේවා ඇතුලේ අක්‍රමිකතා ගොඩයි. ඉතින් ඒ හින්දා අඩුම ගානේ මේ මිනිස්සුන්ට මේ payments කරන මේ final steps ටිකවත් payment කියන්නේ මේකේ තියෙන වැදගත්ම කොටස සහ රිස්කිම කොටස. ඉතින් ඒ කොටස් වලට අඩුම ගානේ මුන්ට email ටිකක් හදා ගන්න බැයිද? එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගේ ඊමේල් 2000 3000ක් තියෙනවා. කියන්නේ මේ එකම ඊමේල් එකට හැමතැනම එක එක රින්ගනවා වෙන්නත් පුළුවන්. අපි මේක දන්නේ නැති හින්දා ලොකුවට කියන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම මේකම ඊමේල් එක 3-4 දෙනෙක් ගාව තියෙනවා. මේ ලැප්ටොප් ප්‍රශ්නේ. එතකොට මේ බොහෝ වෙලාවට මේ මිනිස්සු පාවිච්චි කරන ලැප්ටොප් එක පහසුවට ඊට පස්සේ ඕක ගෙදරත් උස්සන් යනවා. ගෙදර ගියාට නිකන් ඉන්නේ නැහැ. එතකොට ඕකේ Facebook එකේ WhatsApp එකේද YouTube ද ඔය හැම රෙද්දම පාවිච්චි කරනවා. ඊට පස්සේ shopping කරන්න search කරන්න ගන්නවා. තව දේවල්. හරිද? software download කරන මේවට ගියාම අනිවාර්යයෙන්ම මොකද මේ කම්පියුටර්ස් අනිවාර්යෙන් එළියට expose වෙනවා. හැම කම්පියුටරේටම මට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අපි පාවිච්චි කරන ඔය virus guard නැති හැම කම්පියුටර් එකටම අනිවාර්යයෙන්ම මොකක් හරි IP attack එකක් වෙලා තියෙනවා.
ඒක හොයාගන්න පුළුවන්. IP attack එකක් වෙලා තියෙනවා. හරිද? ඒක නිසා මේ අපි දන්න සමහරවිට Microsoft එකෙමුත් attack එකක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ අපේ background data read කරන හැම වෙලේම. හැම වෙලේම read කරනවා මේක ඇතුලේ computer එකේ user මොනවද පාවිච්චි කරන්නේ මොනවද open කරන්නේ ඊට පස්සේ errors අඳුර ගන්න විශේෂයෙන් ඊට අමතරව අපේ behavior එක ඒගොල්ලෝ business එකක් කරන්නේ. එතකොට අපි මොන දේවල්ද හොයන්නේ අන්න ඒ වගේ research වැඩවලට මේවා පාවිච්චි කරනවා. ඉතින් මේක හොඳට දන්න මම නම් ඒ හැම එකම block කරලා තියෙන අවශ්‍ය වෙලාවට විතරක් මම on කරනවා. එතකොට update එකක් තිබ්බොත් ඒ update එක ගනී. හරි නැත්නම් හැම වෙලේම රින් ගගෙන අපි කරන්නේ මොකද්ද කියලා බලලා එකක් අපේ data ටික කැපෙනවා. ඊට පස්සේ machine එක slow වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් මේ computer personal computer විදිහට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක ගියාම ගෙදර ඉන්නව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ළමයින්ට දෙනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. games ගහනවා. අර කිව්වා වගේ කතාවකුත් තියෙනවා. සමහර ඒවා ගන්න ඒවා recommend කරන්නේ ගෙදර ඉන්න ළමයි. laptop එක මාරු කරනවා නම් ඒක මේ recommend කරන්නේ ළමයි. සමහරට මුම් මේ ගන්න ඒවා සමහරට ගෙදර ගෙනියනවා වෙන්නත් පුළුවන් ඔය කියන ඒවා. මේ මොකද ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරලා ගිහින් දෙන්න පුළුවන් නේ. laptop එකක් ගන්නවා ගෙදර පාවිච්චි කරනවා කවදා හරි මේ අපිට අවශ්‍යතාවයක් වුණොත් ස්ටොක්ස් පෙන්වන්න මේවා කෝ කියලා ඉන්වෙන්ටරි එක බලනවා නම් ඉන්වෙන්ටරි එකට පෙන්වන්න විතරක් ඕක උස්සන් එන්න පුළුවන් එක. අවුලක් නැහැ නේ ස්ටෑන්ඩ් බයිනේ. මේක මාර කේස් එකක්. මේවා හොයන්න ඕන අඩියටම. දැන් අර ගල්ලංගුරු කෑවා වගේම මේකත් අවුරුදු 10කට 20කට පස්සේ හොයන්න ඕන. මේවා මාර මේ වාසිය අපරාධය මේ අනුරලා දන්න රෙද්දක් නැහැ. බොරුවට නිකන් නිදහස දෙනවා වගේ මේවා ඇතුලේ අඩුම ගානේ මුන්ට බුද්ධි අංශයක් විදියට හරි තමන්ගේ පක්ෂය දැන් මේක දේශපාලනයන් කොච්චර වුණත් මිනිස්සු මේ ඡන්දෙ දීලා තියෙන්නේ මැන්ඩේට් එක මැන්ඩේට් එක කියන්නේ මේගොල්ලෝගේ දේශපාලන ප්‍රතිපත්තිය. එතකොට එහෙමනම් මේ මැන්ඩේට් එක ක්‍රියාත්මක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? හැම ආයතනයකම දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලනේ මොකද්ද කියන එක නෙවෙයිනේ මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමනම් මේ මිනිස්සු ඒක ඇතුළට ගිහිල්ලා මේ දේශපාලනේ ඇතුලේ මොකද්ද කරන්න ඕන? අර දූෂණය, වංචාව මේ වගේ අක්‍රමිකතා නැති කරන්න දේශපාලනේ පාවිච්චි කරාට කිසි ගැටලුවක් නැහැ නේද? දැන් මේක ඇතුළේ වංචාව වෙනව නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. conflict of interest කියලා කේස් එකක් කියනවනේ. ඒ කියන්නේ ලබදියාව. ලබදියාව ඇති වෙන්නේ සාමාන්‍යයෙන් මම මගේ යාළුවෙකුට කොන්ට්‍රැක්ට් එකක් දුන්නා. හරිද? මම දන්න යාළුවෙකුට දුන්නා. හැබැයි ඉතින් සමහරට ඇත්තටම යාළුවෙකුට ඒක දෙන්නත් බැරි නෑ ඉතින්. මොකද ඌ ඉන්නේ හොඳම වැඩෙක් නම් ඉතින් ඌට දෙන එක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ තමන්ගේ දේ හරියට ඒ අරමුණු කරා යන්න නම් ඒ අරමුණේ පිහිටපු මිනිහෙක් ඉන්න එපා. නේද? දැන් පන්සලේ අපි හාමුදුරන්ට වයින්නානේ ඔක්කොම එකතු වෙලා. අයි හාමුදුරන්ට වයින්නේ කුඩු අදිනවා නම් ගංජා ගේනවා නම් එතන කේස් එකක් තියෙනවානේ. ඒ සිවුර පොරවන්නේ අදාළ දේ කරන්න. ඒක නොකරොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ඒ Tamanට ලද රාජකාරී හරි විදිහට කරනවා නම් ඒ ටික. ඊළඟ එක මේක මොනිටරින් සිස්ටම් එකක් මිනිස්සුන්ට ඉන්ඩිපෙන්ඩන්සි වැඩ කරන්න බෑනේ. ආයතන එක දුරාවලියක් තියෙන මැනේජර්ස්ලා ඉන්නේ, සුපර්වයිසර්ස්ලා ඉන්නේ, ඊට පස්සේ ටීම් ලීඩර්ස්ලා ඉන්නේ, චීෆ්ලා ඉන්නේ. ඔය වැඩවලට තමයි. ඒ කියන්නේ අර වැඩ කරන අය මෙහෙවන්න වග කියන්න කෙනෙක්. ඉතින් මම අර කිව්වා වගේ අර ඔක්කොම කරා හරි නේද? බැලුවා නේද? චෙක් කරාද? එහෙම කියලා කවදාවත් මේ ආයතන එකේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. හරිද? මම නෙමෙයි අරුව කරේ කියලා. ඉතින් ඒකින්ද මේ වගකීම Taman අඩුම ගානේ ඒ කෙනාගේ චර්යාව හැසිරීම කරන්නේ කොහොමද කියලා අධ්‍යයනයක් කරා නම් මෙයාට බඩු ෂුවර් කියලා එහෙම දේවල් තියෙනවා. දැන් පුද්ගලිකාංශය දැන් ඔය ලොකු සයිබර් සිකියුරිටි බාර දීලා තියෙන මහා පරිමාණ කම්පැනි වල පොඩි කොල්ලෝ හැන්ඩල් කරන්නේ. ඇයි? උගේ PR එක හොඳයි. මිනිහට හොඳ දැනුමක් තියෙනවා. වැඩ පළපුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ බලන්න දෙයක් නැහැ. දැන් රාජ්‍ය සේවය කියන්නේ ඇත්තටම මේ ජරා ජීර්ණය වෙලා මේ අටපහ සේවකයෝ. ඊට අමතරව මේ මිනිස්සු කරන්නේ ගෙදර වැඩ ටිකත් එතන ඉඳන් කරනවා, ඔෆිස් වෙලාවේ අනිත් වැඩ කරනවා, බැංකුව යනවා. මිනිස්සුන්ට ඇත්තටම මේකට කාලයක් ඕනනේ. මිනිස්සුගේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඒ ඔෆිෂියල් වැඩ ටික කරගන්න. ඒවට මිනිස්සුන්ට නිවාඩුවක් ඕන. ඉතින් මේ නිවාඩුව උනත් සෙනසුරාදාට දෙන්න නැතුව එක වරුවක් සමහර විට සතිය දවසක් දුන්නොත් බැංකු නිවාඩුව සමහර විට සෙනසුරාදාට දවසකට දාගත්තොත් ඒක සාධාරණයි. එතකොට මිනිස්සුන්ට අර වැඩ කරන ජනතාවට නිවාඩු දාගෙන යන්න ඕනේ නැහැ නේ ඔෆිෂියල් වැඩකට. EPF එකක්, EPF එකක් විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතන්න වෙනවා. ඉතින් මේක මෙතන මේ ප්‍රශ්නේ තියෙන දේශපාලනීකරණය කියන්නේ අනිවාර්යයෙන්ම මගේ නම් අදහස මේ රාජ්‍ය අංශ සියල්ල දේශපාලනීක මේ ඉන්නවගේ එලවන්න කියන එක නෙමෙයි මම කියන්නේ. එලවන්න කියන එක නෙමෙයි. අඩුම ගානේ අනුරට පුළුවන් එක ආයතන එක බුද්ධි නිලධාරියෙක් එක්ක උන්ගේ ඒ කියන්නේ මේවා මේ වෙනම කතාවක් නෙවෙයි. හැබැයි මම පැහැදිලිවම කියනවා පොහොට්ටුවේ ගෝටාගේ බැසිල්ලාගේ මේකේ තොරතුරු කරුවෝ හැම ආයතනයක ගෝටාගේ මැල්ලුවේ කොහොමද? මේ හැම ආයතනයක උගේ බුද්ධි නිලධාරියෝ දාගෙන හිටියේ. නියෝජිතව ඉන්න. උන් තමා කට කතා පතුරවවි. උන් තමා කියන්නේ මේ මෙහෙමයි අරුටත් නටන්න බෑ, මෙහෙමයි මහින්දටත් ගෝටාට උඩින් යන්න බෑ කියලා ওই කට කතා පතුරන්නේ. ඔය වගේ විදිහට. ඒ කියන්නේ ඔය වගේ අපි ඉස්සර දැන ගෙඩිය JVP කියන්නේ පට්ට මේ නෙට්වර්ක් එකක් තියෙන උන්ට ලෝකේ ඕන තැනක ඕන මිනිහෙක් හොයාගන්න පුළුවන්. ඒ තරම් නෙට්වර්ක් එකක් තියෙන, ඒ තරම් ඉන්ටෙලිජන්ස් හරිද? ආණ්ඩුවට වැඩිය හොඳට මේවා තියෙනවා. හොඳ ඉන්ටර් එකක් තියෙනවා, තොරතුරු වෙනවා, නෙට්වර්ක් එකක් තියෙනවා. ඉතින් නෙට්වර්ක් තියෙනවා අර ඉන්නේ උන් ටිකට. එවුන් ටිකට තියෙනවා. ඒ අතර ඒ නෙට්වර්ක් එක ලස්සනට ඉස්සර පෝස්ටර් ගහනකොට ඒකේ ඕගනයිසින් කියන එක තියෙනවා. ඒ වුණාට එතනින් එහාට අපිත් ඔය දැකලා තියෙනවා මේ JVP කාරෝ NPP කාරෝ ඔය ඡන්ද කාලේ ඔය ඡන්ද දෙකක්ම තිබුණානේ. ඔය දෙකේදීම දැන් මම හිටපු ගෙවල් වල මුන් එක දවසක් ආවේ නැහැ. කැන්වසින් එකෙක් ආවේ නැහැ. ඔය හඳුන්නෙත්තුගේ ආසනයක මම හිටියේ. එක දවසක් කැම්පේන ඊට පස්සේ එක දවසකට ඔය හඳුන්නෙත්ති මං ඉන්න ගෙවල් ළඟ දැනකට ඇවිල්ලා කොල්ලෝ දෙන්නෙක් එකතු කරලා ගම පුරා ඇවිදිනවා මේ රැස්වීමට සෙනග එකතු කරන්න. ඒ කියන්නේ අරුට පෙන්නන්න එපා එනකොට අපිට 20ක් 30ක් ඉන්නවා කියලා. එදාට ඇවිල්ලා ඉතින් ඔය මොනවා හරි කියලා යනවා. ඉතින් ඕක තමයි උන්ගේ දේශපාලනය.
එහෙම බහැලා හැම එකම බුක්කින් කරන්නේ නැහැ. තව එක තැනකට ගියා මම මේ අපේ අදහස් තියෙනවා ඒවට මොනවා හරි උදව් කරන්න කියලා කතා කරන්න ගියාම උන් ගියාම අපේ වහන්න කැමති නැහැ. උන් මේ මහාචාර්ය එහෙම උමුත් එහෙම කැමති නැහැ. කියන්නේ මොනවා හරි ලාභයක් කරන්න දෙයක් කරන්න ගියොත් එහෙම මොනවා හරි මේ වැඩේ මම අඩුවට කරලා දෙන්නම් කිව්වහම ඒවට කැමති නැහැ. අපේ අදහස් මේවා කරන්න. අපි මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරමු, පොඩි රිසර්ච් එකක් කරමු. මේ වගේ තරුණයන්ගේ තොරතුරු ගමු, රැකියාව විරහිත කවුද ඉන්නේ කියලා බලමු. එතකොට ආණ්ඩුවක් පටන් ගත්තාම අපිට ලේසි මේ සංගණනයක් කරන්න කියලා. ඒකින්ද මේ ලංකාවේ සම්පූර්ණ ওই සංගණන පට්ටපල් බොරු. මම අදත් අභියෝග කරනවා. මම කරන ජොබ් එක මොකද්ද කියලා මේ ආණ්ඩුවේ කොහේ හරි සටහන් වෙලා තියෙනවා නම් කියන්න. මාව නම් කිසිම සංගණනයකට ආව ගෙවල් වලට එනවා. ගෙදර ඇවිල්ලා අර ගෙදර බිත්ති ටිකයි මේවා ටිකයි බැලලා ස්ටිකර් එකක් ගහලා යනවා ඇරෙන්න. මේ ගෙදර කවුද ඉන්නේ මොකද්ද කින්ද මන්ද කිව්වට මේ වගේ කිසිම තොරතුරක් ලංකාවේ නැහැ. එහෙම තියෙනවා නම් ඔය මේ සමුද්‍රිය බෙදන්න එහෙම නැත්නම් අස්වැසුම දෙන්න ඔච්චර දඟලන්න ඕනෙත් නැහැ. හරිද? ඒකින්ද මේ ඔක්කොගෙම වැඩ කරන්නේ මේ මජර දේශපාලන. හොඳම දේ තමයි මේකේ සිස්ටම් හදන එක, මොනිටරින් කරන එක, මේ දේවල් ටික නොවෙන හින්දා තමයි හරියටම වෙන්නේ. මේකට උඩින් මොනවා හරි ලීඩ් කරන්න ඕනේ මේ ආයතන වලට එක්ක ප්‍රධානියෙක්, අමතර ප්‍රධානියෙක් මේක පත් කරන්න ඕනේ. එතකොට මේ මොකද ඉන්න ප්‍රධානියා අපි හිතන්න උඩම ඉන්න අධ්‍යක්ෂතුමා කියලා. එතනින් උඩට දානවානේ. අධ්‍යක්ෂකට උඩිමුත් තව මිනිහෙක්. හරිද? ඒක හින්දා ඒ වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇතුලේ මොනවා හරි ඒක සේවකයෝ මොනවා හරි විදිහකින් කරන්න පුළුවන්. ඒක හින්දා අනිවාර්යයෙන් මේක දේශපාලනීකරණය කරේ නැත්නම් මේ දේශපාලනීකරණය කරනවා කියන්නේ මේ මැන්ඩේට් එකට අනුව රාජ්‍යයට සහයෝගය දක්වමින් වැඩ කරන පිරිසක් මේකේ ඉහළ තැන්වල හිටියේ නැත්නම් අනිවාර්යයෙන් මේ ආණ්ඩුව වටන කුමන්ත්‍රණය එක කොටසක්. මම මේකේ නීතිය හොඳටම දන්නවා. මේ සල්ලි මිසින් උන එකෙන් අන්තිමට වෙන්නේ ලංකාවේ මේ පොඩි මිනිහාගේ බදු ගාන එක තමයි දැන් අනුරාධත් මේ බදු වැඩි කරගන්න බදු මේ වැඩි කරගන්න කොහොමද කිකේ බලන මේ අපිට කෙලින්න තමයි හදන්නේ. ඔය වෙන හැම පාඩුවම ඔය පරණ හුරු කරන ඒවා ඔක්කොම ඔය කෝටි ගණන් කොච්චර නැති වුණා. ඔය ටික නම් එකතු කරගන්න දෙයියනේ කවදාවත් බෑ මුන්ට දඬුවමක් දීලා උන් අවුරුදු 2-3ක් ඉඳලා පොඩි දඩයක් කාලා මොකද මේවට නීති හදන්න අනිවාර්යෙන් රාජසන්තක කරන්න ඕන සියලු දේපල මොකද ඒ අයිතිය තියෙනවනේ බැංකුවලට උන්ට මොනවා හරි රුපියල් 100ක් කෙලෙවුවොත් මොකද්ද වෙන්නේ බලන්නකො පරාටේ නීතිය දැම්මා ගෙදර ගෙනල්ලා කෝටි 100ක වත්කමක් තිබ්බා උන්ට තියෙන ලක්ෂ 10ට ඔය මුළු කෝටි 100ම සන්තක කරගන්න. එහෙම නීතියක් නැහැ. රටේ ඒක හරියට සාධාරණ බෙදන්න එපා. එක්ක මේක විකුණලා හරි මොන ක්‍රමයකින් හරි වෙන්දේසි කරලා හරි ඒකේ මුදල පියවලා ඉතුරු මුදල රුපියලක් හරි අයිතිකාරයාට දෙන්න ඕනේ. මම දන්න තරමට එහෙම ක්‍රමයක් නැහැ. උන්ට ඕන ගානක රෝග විකුණලා සින්න කරලා දැම්මේ. ඕක තමයි රටේ තත්ත්වය. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම රාජ්‍ය බුද්ධි ආශයක් කියලා එකක් තියෙන අටුම ගානේ මේ රජයෙන් කොච්චර වියදම් කරා මේ රටේ එහෙම කුමන්ත්‍රණ මේක රජයට නෙමෙයි මුළු රාජ්‍යයටම වෙන අහිමියක්. මොකද දන්නවා මේක JVP එක හරි NPP හරි පොහොට්ටු මොකා මේවා කරා මේ රටේ මිනිසුන්ගේ සල්ලි ටික ඔය තියෙන්නේ මේ රටේ මිනිසුන්ගේ හුස්ම පොත තමයි ඔය දුවන්නේ. හරිද? මුන්ගේ මේ ආණ්ඩුව හිස් කරන තරමට තමයි මිනිස්සු කනවද බොනවද හුස්ම ගන්නවද මැරෙනවද කියලා තීරණය කරන්නේ. එකෙක් ඇවිල්ලා ඔක්කොම සුද්ධ කරලා භාණ්ඩාගාරේ සුද්ධ කරලා තිබ්බ රත්තරන් ටික විකුණලා තියෙන ණය ගෙවලා ඔක්කොම කප්රාල් ඇවිල්ලා ඔක්කොම සුද්ධ කරලා ගියානේ කට්ටිය එකතු වෙලා එකලොන්ගේ කමිස් එක ගත්තා. මොකද පේමන්ට් එක කරොත් නේ කමිස් එක කලෙක්ට් කරන්න පුළුවන්. අර ටිකක් දාලා නොගෙවා මොනවා හරි රීසෙටල්මන්ට් එක කර ගියොත් මොකද්ද වෙන්නේ? උන්ගේ සල්ලි සමහරට අවුරුදු ගානකට ගන්න බෑ. ඉන්න තරම හොරා මුදල් ඇමති කරලා ආපහු මහ බැංකුවට දාලා ඔය කරේ ඒ දේවල් වලට තමයි. ඉතින් ඒවා හොයන්න තාම ආණ්ඩුවට කිසිම උවමනාවකුත් නැහැ. ඒ ටික කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වගේ toy විදිහේ නිලධාරීන් පිට දාලා නිලධාරීන්ට පැනලා වැඩක් නැහැ. ඉතින් මේගොල්ලෝ මොනිටරින් සිස්ටම් එකක් දාන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ මම මේ පොඩි ෆැක්ට් එකක් දෙන්නම්. මේ නිලධාරීත් එක්ක වැඩ කරන මේ රාජ්‍ය නිලධාරී අයින් කරන්න බෑ තමයි. පොඩි වැඩයි තියෙන්නේ. එකම එක දෙයයි. හරිද? සම්පූර්ණ තියෙන විගණනයක් කරා. විගණනයක් කරන්න ඒගොල්ලොන්ට කෙලිම දෙන්න කියන වත්කම් ප්‍රකාශය. ඒගොල්ලොන්ගේ ආදායම මොනවද කියලා දෙන්න කියනවා. එතකොට පඩිය සාමාන්‍ය මන්ත්ලි යාලගේ ස්ටේට්මන්ට් එකක් දෙන්න කියන්න ඕන. එයාගේ ගෙදර ළමයි කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් ඉගෙන ගන්නවද මාසික වියදම් ටික කොච්චරද? එච්චරයිනේ කතාව. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂයක් ගන්න මිනිහෙකුට ලක්ෂෙමදි අපි දන්නවා. එතකොට ඊට අමතරව මුට ආදායම වෙනවා නම් ඉඩ කඩන් තියනවද? ව්‍යාපාර තියනවද? එහෙම නැත්නම් ව්‍යාපාර තියනවා නම් කොහොමද ව්‍යාපාර පටන් ගත්තේ? මේක අනිවාර්යයෙන් මේක රටේ නීතියක් කරන්න හැම කෙනෙක්ම ගිණුම් පවත්වා යන්න ඕන. තමන්ට ලැබෙන මුදල් කීයද වියදම් හැබැයි ප්‍රශ්න තියෙනවා මිනිසුන්ට හොඳ යාපා ජීවන තත්ත්වයක් තියෙන. ඒ නැති හින්දා තමයි හොරකම් කරන්නේ. මුදල් මදි. ඒ හැබැයි සල්ලි මිනිසුන්ට කොච්චර තිබ්බත් මදි. හරි කොච්චර තිබ්බත් මදි. කෝටි 100 දුන්නත් ලබන මාසෙ වෙනකොට සමහරට බංකොලොත් එහෙම මිනිසුන්ට තියෙන සතියෙන් දිනු වෙන්න එහෙම හැම එකකටම බෑ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඒක හින්දා මම නම් කියන්නේ අනුර මේ කෙලව ගන්න ඉතාම ආසන්නයි. මොකද මේවා ගැන හොයන්න ඕන. රාජ්‍ය බුද්ධි අංශයක් දාලා තියෙනවා. ඕනනම් දැනම බුද්ධි අංශය දාලා. එතකොට මේ මිනිස්සු පරිස්සම් වෙනවනේ අඩුම ගානේ. ඊට පස්සේ මොනිටරින් වෙන්න ඕන මේ සෙල්ලම් නෙවෙයි මේක කරන්නේ මේ රටක් එක්ක සෙල්ලම් කරන්නේ. මොකද අනුරා මේවා කරාට මේකට කෙලියොත් එහෙම වෙන්නේ කොනෝනත් ගේමක් ගහනවා කියලා අපිට පේනවා ආර්ථිකය හදනවා කියලා. ඉතින් මේ ගන්න එක මුන් යටින් කෙරලා දාලා ඉතින් අපි සමහරට මේ වගේ ගේමක් ගන්නවා. ඊට පස්සේ සමහරට මේකේ මහා මොලකරුවෝ රටින් පැනලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මම නම් කියන්නේ කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මිනිස්සුන්ට අනිවාර්යයෙන් රටේ මේ හිතුමනාපෙට වීසා අරගෙන පනින්න දෙන්න ඕනේ නැහැ. කියන්නේ පොලිසියෙන් වුණා මොනවා හරි විමර්ශනයක් කරනවා නම් ඒවා උසාවියට දැනුම් දීලා తాවකාලිකව හරි උන්ගේ මේ වීසා කැන්සල් කරන්න ඕනේ. එහෙම නැත්නම් પાස්පෝර්ට් තහනම් කරලා තියන්න ඕන. විශේෂ අවසරයක් අරගෙන විතරක් යන්න පුළුවන් මේක. මොකද මේකේ වැඩේ තියෙන්නේ මේ පොලිසිය ඇතුලේ ඉන්න කට්ටියත් එළියට තොරතුරු දෙනවනේ. තොරතුරු දුන්නා වෙන්නේ දැන් ලබන සතියේ හිතන්නකො බැසිලා අත්අඩංගුවට ගන්නවා කියම බැසිලාට පුළුවන් සිංගාල ගියා. ඩුබායි හරි කොහේ හරි ප්‍රී රටවල් තියනවා වීසා ගන්න ඕනේ නැහැ. මොකුත් නැහැ. ටින්ගාල ටිකට් එකක් දැම්මම ගියා. ඉතින් ඕක තමයි මේ රටේ තනි කරම වෙන්නේ. ඉතින් ඒවට සිස්ටම් හදන්න ඕනේ. කියන්නේ ඉක්මනින් වැඩේ කරගන්න වෙනම ක්‍රමයක් තියෙන්න ඕනේ. නැත්නම් සතිකන ලගින්න බෑනේ. හරිද? නමුත් ඒවා සිස්ටම් පොලිසිය මේවා ඇතුලේ නේ. ඔය සිස්ටම් හදනවා අපිට නිකන් හරි හදලා දෙන්න පුළුවන්. ඒවා ලොකු වැඩ නෙවෙයි. ඔක රැයක් එළියනකොට ඔයාලට සිස්ටම් එකක් කම්පියුටර් සිස්ටම් එකක් හදලා දෙන්න පුළුවන්. ෆෝන් එකෙන් හරි ගිහිල්ලා ඩේටා ටික එන්ටර් කරලා ඒ ටික තියාගන්න. ඕවා ප්‍රශ්න නෙවෙයි. මේකේ වමනාවක් නැතිකම තියෙන ඕන තරම් මිනිස්සුත් ඉන්නවා. අනික මේ කුණුකමට මේ වැඩේ කරන්න බෑ. හරිද? මිනිස්සු ගන්නවා නම් හරියට පඩියක් දීලා ඒ මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් විදිහට හරි සේවකයෝ වැඩක් කරලා ආයතන වල අන්තර්ජාතික වැඩ කරලා පළපුරුද්දක් තියෙනවම ගන්නවා. මේකේ මොකුත් නැහැ විභාගයක් තියෙනවා. ඕක බලලා ගත්තාට උන්ට වැඩ කරන්න බෑ. ඇත්තම ඕන උපාධිය නේ මොකුත් නේ ඔය කරලා ඉන්නවා ඉස්කෝලේ ගියේ නැති උමුත් හැක් කරා. ඒක තමයි තාක්ෂණික ඥානෙනේ වැදගත් වෙන්නේ. තාම මේ ලංකාව ගෝත්‍රික අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. සමහර සහෝදරයෝ ඉන්නවා. ලොකුට ඉගෙනගෙන නැහැ. දැන් මේ මං හිතන්නේ P8 ප්‍රාඩෝ පදින්නේ.
හරිද මං හිතන්නේ කොහොමද මේ මිනිස්සු එච්චර හම්බ කරන්නේ කියලා අපිට හිතා ගන්නවත් බෑ. එච්චර ආදායම මං හිතන්නේ නැහැ. මොකද ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙකුට නම් සමහරට එහෙම කියන්න පුළුවන්. නමුත් එහෙම රාජ්‍ය නිලධාරියෙකුට මහලුක පඩියක් හම්බ වෙන්නේ නැහැ නේ. ලක්ෂ දෙකක් තුනක් හම්බුණත් මං හිතන්නේ පවුලක් රන් කරගන්න ඉස්කෝලේ යවනකොට ලක්ෂයක් එකමාරක් දෙකක් අනිවාර්යෙන් ඉවරයි. එතකොට ඉන්න පළාත කොළඹද ඒවත් එක්ක ඊට පස්සේ සමාජ පැලැන්තියත් එක්ක වාහන වලට තෙල් ගහන්න ඕන. ඉතින් ඕවා මේන්ටේන් කරනකොට මිනිහෙකුට පුදුම සල්ලියක් ඕන හම්බ කරන එක මදි. මොනවා හරි ගේමක් අහන්න ඕන තමයි. හැබැයි ඔය වගේ ඔය ටෙන්ඩර් වලින් හොරකම් කරා කියලා පට්ටපල් හොරකම් කරන්න බෑ කියන්නේ අමු බොරුවක්. ඔය හැම එකම හොරකම් කරනවා හැම එකම කී හරි දෙනවා ටෙන්ඩර් එක කාට ගියත් දෙන්න ඕන. මොකද ඊළඟ පාර එනකොට ඒක කෙලවෙයි කියලා අනිවාර්යෙන් උන් ඒකේ සම්බන්ධතාවය තියාගන්න. මේක මම මේ යම්කිසි අදහසක් තියෙන හින්දා කියන්නේ. ඒ හින්දා මේවා මේකෙන් ගැහුවේ නැතුව වෙන්නත් පුළුවන්. ගහන්නත් පුළුවන්. හැබැයි අල්ලන්න බෑ පුතේ. අල්ලන්න බෑ. මේකේ පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ඒවා එළියට එන්නේ නැති වෙයි. මේ අහන්නු සම්පූර්ණ දේශපාලන සදාචාරය සහ සංස්කෘතිය රකින්නවා කියන එක නම් හොඳට තියෙන දේශපාලකයා දැන් ලෝයස්ලා වෙනුවෙන් පෙනී හිටිනවා වගේ මේ දේශපාලකයෝ වෙනුවෙන් පෙනී හිටින සීන් එකක් තමයි තියෙන්නේ. මොකද මෙයාලට දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලා අවුරුදු 5ද 10ද හරි කීය හරි කරලා එළියට ගියාම මෙයාලට ඒ ප්‍රතිඵලෙ මත් වෙනවනේ. කියන්නේ ගේමක් ගැහුවොත් ගේම වදිනවම තමයි. හරියට කරොත් හරියටම හරි මේක හරියටම සුද්ධ කරලා නීති ටික හදලා මොකාටවත් නටන්න බැරි තැනකට මේ රට හැදුවොත් මිසක දැන් හොඳටම කල් වැඩි. දැන් අවුරුදු 2කට ලං වෙලා තියෙන්නේ. තව කල් තියෙනවා. හැබැයි ඔක මුලදිම කරා නම් අර ගහපු වගේ බෝම්බේ ගැහුවා වගේ ඔක්කොම උන්ට එක සුන්නත් දූලි වුණා නම් ඉවරයි. මොකද එහෙම නැති වුණොත් සමහර විට මේක මේ දැනට අපිට තියෙන ආරංචි වල විදිය බුද්ධියන්ස් වලින් ගහන ගේම් දැන්ටත් එළියට එනවනේ. ඉතින් ඕනනම් මේ බුද්ධියන්ස් වලට පුළුවන් මම හිතන්නේ ආණ්ඩුව උනත් හයිජැක් කරයි කොයි වෙලේ හරි. එහෙම වෙන්නත් බැරි නෑ. මට නිකන් සැකයක් මේ මිනිස්සුන්ට හිතෙන එක සාධාරණයි. මේ මෙහෙම කොන්ද පාන්න නැතුව ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති මුදල් ඇමති කොයිති මුදල් ඇමතිගේ වටේ උන් කෙලිනවනේ තියාගෙන. හරිද? එතකොට හමුදා ප්‍රධානි ස්ටීව් ප්‍රධානි රාජ්‍ය බුද්ධිනදා ඔය ඔක්කොටම තියෙන. ඒ කියන්නේ යාගේ මුලම ඉන්න අය තමයි. එතකොට යාගේ නියෝජ්‍ය ඇමතිතුමාත් එහෙමනේ. ඒ කාලේ ඉතින් ඔය පාස් ප්‍රහාර වෙද්දී ඒ පළාතේ හිටපු හමුදා අනදෙන නිලධාරිය. එතකොට යාගේ යටතේ තමයි ඔය හමුදාව හරි බුද්ධියන්සේ හරි ගේමක් දුන්නා නම් යාට හොරෙන් කරන්න බෑ. අනිවාර්යෙන් දැනුවත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ඉඳලා සමහර විට ඕකේ ඉන්න ගොඩක් අය ඔය මාලිමාවට ඇවිල්ලා හැමෝගෙම කාලා බලන්න බෑ. නමුත් වෘත්තිකයෝ කියන මට්ටමින් මේගොල්ලෝ ඔය මිනිස්සු එකතු කරගත්තේ. එතකොට අර රෙද්දාසේ එතකොට ඕක හයිජැක් කරන්න පුළුවන්. අර මිනිස්සුන්ගේ ඔත්තුකාරයෝ දාන්න පුළුවන්. ඕක සාමාන්‍ය දේවල්. ජේපී එකටත් කෙලෙවි එහෙමනේ. හරිද? JR කට්ටිය දාලා ඒක ඇතුලේ තමයි ඔය පොලිසි වලට ගහන ගේම් එක දාලා කණ්ඩායම් හදලා එහෙම ඉතිහාසයක් තියෙන දන්න මිනිස්සු අහන්න. ඒවා ලෝකේ තියෙන සාමාන්‍ය ක්‍රමයක්. ඇතුලට කවුරු හරි දාලා තොරතුරු අරගෙන ඒක ඇතුළ අවුල් කරනවා. එක්ක ඇතුලේ තොරතුරු එළියට දෙනවා. ඉතින් එහෙම තමයි ගේම ගහන්නේ. හරි ඒක හින්දා එක්කෝ අර රෙද්ද බේර ගන්න ඒකසේ හැංගුණාම හරියටම හරි ඒකින්ද අනුර වටේ දැන් ඔය ඉන්න රටේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ ටික ඔක්කොම අනුරගේ රෙද්දාසේ තමයි හැංගිලා ඉන්නේ. දැන් ඔය දිත්තයකට සල්ලි එකතු කරලා කමිටුවක් දාපන්නේ. ඔවුන් දැන් රුපියලක්වත් ගත්තා කියලා දැන් ඊට පස්සේ නිකන් අපි දැක්කද නිකන් අත නිවුස් වලට එහෙම කියන අද මෙච්චර කෝටියක් දුන්නා අච්චර ඒක රුපියලක් මං හිතන්නේ එකතු කරලා නැතුව ඇති. මං දන්නේ නැහැ මේවා තනි කරම අනුරත් දැන් උන්ට හයිජැක් වෙලා අහුවෙලා ඒකින් හින්දා සමහර ජොබ් එක දාලා වගේ ඒක නමයින් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕවා මේ හරි සරල දේවල් උන්ගේ මේ කොල කෑල්ල මේක මේ අකුරු ලොජික් එහෙම නැත්තම් නම්බර් ලොජික් තමයි ලෝකේ තියෙන්නේ තනි කරම. ඉතින් ඔය හින්ටි කනම් වහනකම් මේ ආණ්ඩුවටත් ගොඩේමක් නැහැ. ආණ්ඩුවටත් කෙලව ගන්න බොහොම ආසන්නයි. ඒක හින්දා මේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. මොකද හැම ආයතනකම ඒ කට්ටියගේ තරවකාරයෝ ඉන්නවා. ඒ කාලේ දාපු මිනිස්සු ඉන්නවා. මිනිස්සු ප්ලාන් කරපු ඒවා එහෙම්මම තියෙනවා තාම. බුද්ධියන්ස ඒගොල්ලෝගේ එහෙම්මම ඉන්නවා. ඒ හැම තැනකම ඒගොල්ලෝ ඒවා දාලා ලස්සන ප්ලාන් කරලා දිනවා. ඇතුලේ වෙන දේවල් ඔක්කොම දන්නවා. මුදල් අමාත්‍යාංශේ ප්‍රශ්නෙත් එළියට ආවේ මේ ඔය උන් හොයලා නෙවෙයි. ඒක ඇතුලේ ඉන්ටර්ඩික් කරලා එම්මේ කේස් එකක් දාලා දැන් වැඩක් යනවා. ඕන කෙනෙක් ආයතනයක දානවා. ඉතින් ඕවා එළියට දෙන්න ඕන තරම් හැම පක්ෂයකටම ඉන්නවා. හැම මිනිහෙකුටම Tamanට කියලා පක්ෂයක් තියෙනවා ලියාගත්ත. ඡන්දේ දීපු එකට හරි ඒක හරි දැන් බලාපොරොත්තු වෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. තුන් එක අද කරයි හෙට කරයි කියලා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් ඩෝබියෝ කියලා එහෙම රීදිලා ගැරන් ඉන්න භූමි තෙල් ගැහුවා වගේ එහෙම නටන පිස්සොත් ඉන්නවා. හැබැයි හොඳම දේ තමයි හරි දේ කියලා හරි විදිහට මේවා කරොත් වෙයි. එහෙම නැත්නම් අර ඉරේ ගිය පුතා අන්තිමේට අම්මට රහසක් කියන්න තියනවා කියලා අම්මගේ කනහපල කෑවල උඹ මාව මේ හොරකම් කරනකොට ඔළුව අත කෑවට හින්දා තමයි මට මෙහෙම උනේ කියලා. ඉතින් ඒ තත්ත්වයට පත් කරගන්න ඕනේ නැහැ. මේ විපක්ෂවලත් ප්‍රශ්න තියෙනවා. දැන් ඉන්න කාලකන්ණි ආපහු එක එක තැන් වලින් හැරි එනවා. අරුකේලේකම් මුගේලේකම් ඩ්‍රයිවර්ලාගේ ඉඳන් අපි දන්නේ මුත් ඉන්නවා ඩ්‍රයිවර්ලා. ඇමතිගේ ඩ්‍රයිවර් හිටියේ දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති එහෙම උමුත් ඉන්නවා. වඩි විකුණු පැත්තක දාමුගේ මිනිස්සුගේ දක්ෂතාවය ඉතින් මොන විදියෙන් හරි. හරිද? ඒක හින්දා මේක හරි භයානක තත්ත්වයක් රටට. ඒ කියන්නේ මේ කෙලවෙන්නේ මේ රටේ හැම මිනිහටම හොඳේ. මේ JVP එකට නෙවෙයි. මොකද මේ කෙලවන එක කෙලවන්නේ හොඳ මේකේ. හරි ඒක නිසා මේ තව මහ බැංකුවේ කේස් එකක් මට තව කියන්න තියෙනවා. මොකද ඕක ඇතුලේ කලින් හිටපු නිලධාරී ඉන්නවා. එතකොට ඒ ආණ්ඩුවට සපෝට් කරලා හයිජැක් කරලා ඒගොල්ලෝගේ ආයතන අපි දන්නවා සාමාන්‍ය වාර්ෂික වාර්තා පවා බොරු වාර්තා එළියට දාලා තියෙනවා කියලා කියුණා ඒ කාලේ. එතකොට ඊට පස්සේ මේ මිනිස්සු හිටපු ඒවා සමහරට වගේ පාස්වර්ඩ් එක පවා දන්නවා. එතකොට එන ඊමේල් එක දන්නවා යන ඊමේල් එක දන්නවා. ඔයගේ අධිපතිය වෙලා හිටපු සමහර කාලකන්ණි දැනට එළියේ ඉන්නවා මේ ගේම් ගහලා කෝටි ගණන් ආණ්ඩුවට උසාවි නියෝග දීලා තියෙනවා ගෙවන්න කියලා. ඒ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නවා. ඉතින් උංගාව තාම කන්ටැක්ස් දෙනවා තොරතුරු දෙනවා. ඒවා සාමාන්‍ය අපිත් වැඩ කරපු ආයතන අදටත් කතා කරොත් අපිට සාමාන්‍ය තොරතුරක් කවුද ඉන්නේ මොකද්ද කරන්නේ කින්ද මන්ද වටෙන් යනකොට ඔක්කොම ටික කියනවා. ඊට පස්සේ මචං පොඩ්ඩක් සෙට්ටුම කියලා බෝතලයක් ඇඩුවා නම් ඔක්කොම මේ රෙද්ද පල්ලි ගන්න පුළුවන්. ඔය සාමාන්‍ය දේවල් තොරතුරු කියන දේවල්. ඒ නිසා ඒ වගේ සිකියුරිටි එක ගැන හිතන්න වෙයි. මෙහෙම ගියොත් හැම ආයතනයකම ඔය සෙල්ලම වෙනවමයි. ඒකින්ද අනිවාර්යයෙන්ම දැන් විගණනයක් කරන්න ඕන. අඩුම ගානේ බැංකුවේ account හරි ෆ්‍රීස් කරන්න ඕන. ලංකාවේ ඉන්නේ උන්ගේ සාමාන්‍ය පිළිවෙලකට එක ගානකට ලක්ෂ 5 හරි 10යි යම් මුදලක් අතහැරලා ෆ්‍රීස් කරලා ඊටු සල්ලි ටික ගන්න සල්ලි හම්බ කරපු විදිහ කියපියව කියලා හැමෝටම කියන්න වෙනවා. මේ එහෙම නැත්තම්
බොහොම ඉක්මනට අනුරලාට යන්න අනුරලා යනවා කියන්නේ මේ ලංකාවේ අර 74 සාපේ නෙවෙයි. ඊටත් එහා ගිහිල්ලා තමයි මේක නවතින්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඒකින්ද ඔය ආණ්ඩුවට රෙදි හොදන්න යන්න ඕනේ නැහැ. හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න බය වෙන්න එපා. රටවල් වල හිර වෙලා ඉන්නවා, ඉන්දියාවට, චීනෙට, ඇමරිකාවට ඕකටත් හිර වෙලා ඉන්නවා. ඊට අමතරව මේක ඇතුළේ ඉන්න ව්‍යාපාරිකයෝ ටිකටත් දැන් අහුවෙලා යම කාලා ඉන්නේ. උන් ටික අසට රින්ගලා ඉන්නේ ගොඩක් ඒවා. හරිද? හොඳ ඒමුත් ඇති, නරක ඒමුත් ඇති. ඊට පස්සේ ආයතන වලත් අර විදිහමයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඔයාගේ අදහස් මෙතන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි සීන් එක. මේක දේශපාලනීකරණය කියන්නේ වෙනම කතාවක්, මැන්ඩේට් එකක්. ඒ කියන්නේ මුළු රටම මේ ලෝකෙම දේශපාලන අපි උස්ම ගන්න දේශපාලන හින්දා. ඒකින්ද අනිවාර්යයෙන් මේක රාජ්‍ය දේශපාලනීකරණය වෙන්න ඕන. හැබැයි අර සාමාන්‍ය අරමුණ, නිශ්චිත අරමුණ වෙනුවෙන් දේශපාලනීකරණය නිසා තමන්ගේ ඒවා අයියා මල්ලි දාගෙන එහෙම ඒවා මේ ආණ්ඩුවේ අපිට ආරජ්‍ය යන්න ඒවට තමයි දේශපාලනීකරණය කියලා කියන්නේ. පක්ෂයට උදව් කරනවා කියන්නේ අපි අරමුණක් වෙනුවෙන් වැඩ කරන්නේ. එතකොට ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන මිනිහා දන්නවා අපි යන්නේ කොතෙන්ද කියලා. ඉතින් එහෙම තමයි මේ වැඩේ දන්න මිනිහෙක් නේ දෙන්න දාන්න ඕනේ. ඉතින් මේ කාලකන්නින්න ඕක තේරෙන්නේ නැත්නම් ඇතුලේ උන්ටයි එළියේ උන්ටයි මහින්දලා එහෙම කරගත්තේ උන් හොරකම් කරා කියලා කියන්නේ. ඔප්පු කරගන්න නම් බැරි වුණා. හරිද? හැබැයි හොරකම් කරන්න හරි උන්ගේ සිස්ටම් එක හරියට හැදුවා. මොකද ඒක ඇතුලේ තමයි මුත් මේ දුවන්නේ. තාම රෙද්ද චේන්ජ් කරලා නැහැ. තුනෙන් දෙක උන්ට ඕක මේක ඉවර වෙනකම්ම කරන්න වෙන්නේ නැහැ. අර මේ කවුද ඇඟිල්ල දික් කරපු එකෙක් ඉන්නේ ඇමති කෙනෙක්. ඇඟිල්ලයි දිවයි දික් කරේ ඌ මොනවාද මේ වෙනකම් තාම කරලා තියෙන්නේ. අඩුම ගානේ අර 1980 ගණන් වල මේ නීති හදපුවා. අඩුම ගානේ ওই ටිකේ දඩ ටිකවත් මුන් කාලකන්ණි හදපන්කෝ. දඩ ටික උසාවියට ගියාම අර ගහන දඩ ටිකයි දඩුවන් ටිකයි බා. අඩුම ගානේ ඒ කාලේ රුපියල් 25000 30000 කාලේ මේ අවුරුදු 50කට විතර යා. එතකොට දැන් වෙනකොට ඕක ප්‍රතිශතයක් විදිහට වැඩි වෙන්න එපා. එතකොට ඔය රාජ්‍ය ආදී වැඩ කරන්න ඕම කරන්න පුළුවන්. අඬට ඕන තරම් උපදෙස් දෙන්නම් අපිට දෙන්න පුළුවන්. කටින් බදලා නෙමෙයි කරන්න පුළුවන් වැඩ. හරිද? ඊටන් විතරයි අනුරට වෙලා තියෙනවා ගදන අනුර හැම මිනිහම විශ්වාස කරනවා. එයා මට නම් තේරෙන්නේ මට හම්බුන සෑහෙන අවංක මිනිස්සෙක්. හරි සමහර තැන්වලදී ඉර වුණාම අපි වුණත් අපේ තැන්වලදී අපි නිහඬව ඉන්න වෙනවා. එහෙම දෙයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ගේ ඉන්න වහල කඩන් ගන්නොත් ඒ මිනිහට යන්න තැන නැති වෙනවනේ. ඒකෙන්ද ඒක පරිස්සම් කරගෙන ඒ හැමදේම පරිස්සම්. හැබැයි අනුර මේ ගහන්නෙත් වෙනමම බෝම්බයක්. හරිද? ඔය වගේ කොමිසමක් දාලා අතහැරපුවාම පක්ෂෙද නැද්ද කියන එක අදාළ නැහැ නේ. දැන් ඔය පක්ෂය ඇතුලේ ඔක විනය කේස් එකක් ගත්තොත් පක්ෂේ කඩන් ගන්න මේ මොකද දාඩිය ඇදලා ඡන්ද හදලා ඔක්කොම කරාට පස්සේ මිනිහෙකුට කෙලලා දාන එක උන්ටත් ඉතින් ඇරලා දාන්න ඕන. මොකද ඒක පාවාදීමක් නේ. ඉතින් ඒක හින්දා මේ අර වගේ බෝම්බ දැම්මම හරි කොමිසමක් දාලා හොයපුවාම ආණ්ඩුවේ කාද එළිය කාද අපි දන්න අධිකරණයට දීලානේ තියෙන ඉතාලස. එතනින් එහාට යන්න බෑ. මොකද දැන් ඉන්න මිනිස්සුරුත් බය නැහැ. මේ රටේ බල්ලොත් බය නැහැ. අනුරලාට මේ ආණ්ඩුවට බය නැහැ. හත පහකට බය නැහැ. ඒ ගැන නම් හිතන්නවත් එපා. තනි කර නිවටයි පීචක්. හරිද? ඒකින්ද ඌට වැඩි කොන්දක් තියෙනවා. මම කියන්නේ මේ මිනිස්සුන්ට ගහන්න මේවා කරන්න නෙවෙයි. හරියට රටක නීතියක් හදලා සිස්ටම් එකක් හදලා මේ විදිහට කරන්න. ඉතින් ඒකින්ද සමහර අය හොඳ විදිහට වැඩ කරන් යනවා පේනවා. බලමු අපි. හරි thank you.